කැලේ තිබ්බා ලස්සන ලොකු කූඹි ගුලක්. හා එතනින් තියන්න. පරක්කු වෙන්න එපා. මගේ පස්සෙන්ම එන්න. ඒකේ හරිම කඩිසර කූඹි ගොඩාක් හිටියා. ඒගොල්ලෝ කැපවීමෙන් එකමුතුව වැඩ කළා. පුතා ඔයා කොහෙද? ඇයි අම්මා මම මෙතන ඉන්නේ. මාත් ඉපදුනේ මේ වගේ වෙන්න ඇති. ලුවි ඔයාගේ රාජකාරිය කෑම තියෙන තැන් ගැන හොයලා බලන එක. අද මොකද ඔයා තාම මෙතන කරන්නේ? මම මේ යන්න හදන්නේ අම්මා. මම මේ පොඩි වෙලාව මම ඉපදුනේ විදිය බලන් හිටියා. අනේ ඔයා නම් හරිම ලස්සනයි. ඔයා ගොඩක් කුරතල්. මගේ චූටි පුතා දැන් ගොඩක් ලොකු වෙලා. ඔයා හරි හොඳ පුතෙක්. මං ඔයාට ගොඩක් ආදරයි අම්මේ. මමත් ඔයාට ආදරේ පැටියෝ. මං ඔයාට ගොඩක් ආදරයි අම්මේ. ලුවි මේ දුවගෙන යන්නේ එයාගේ කෑම හොයන වැඩේට. ලුවි දුවලා ගිහින් ගහකට නැග්ගා. රසම රස ගෙඩි జాතියක් තියනවා දැක්ක ලුවි සතුටින් යාළුවන්ට කතා කළා. ෂා රස ගෙඩියක් දිලා. නියමයි. යාළුවනේ රස ගෙඩියක් දිලා. ඒත් ඒ සතුට වැඩි වෙලා තිබුණේ නෑ. අපොයි මේ මොකක්ද වෙන්නේ? කලබල වෙච්ච ලුවි ඉක්මනට බිමට බැස්සා. අනේ අප්පච්චි මං ඉවරයි. දුවමු. අයියෝ මං වැටුණු කරදරයක්. මම මේ හතට කොහොම හරි නැගලා මගේ ජීවිතේ බේර ගන්නවා. අනේ අප්පච්චි මගේ කකුල කැඩුනෝ. අයියෝ. අතන අම්මගේ කෝඩේ හතු ගොඩක් පිරීලා. රසට රසේ හතු මාළුව හදනවා බඩ පිරීලා. හත්ත හෙල වෙනවා. පොළවත් දෙදරනවා. ලුවි හොඳටම බය වුණා. ලුවිට දැනුණ අමුතු විදිහකට පාවෙනවා වගේ. බිමට බැහැ ගන්න වෙලාවක් නෑ. අනේ මේ මොකද්ද වෙන්නේ? කවුරුවත් නැද්ද මාව බේර ගන්න? අනේ මම වැටෙන්න යන්නේ. අනේ අම්මා මාව බේර ගන්නකෝ. හතු එකතු කරමින් දුවගෙන ආව පුංචි ගැහැණු ළමෙක් ලුවි හිටපු හත්ත කඩාගෙන කූඩේට දාගත්තා. ලුවි හොඳටම බය වුණා. එයා පුළුවන් තරම් තදින් කූඩේ අල්ලගෙන හිටියා. අනේ ගැහැණු ළමයෝ මාව කොහෙද එක්කන් යන්නේ? මාව කොහෙද මේ අරන් යන්නේ? අනේ කොහමරි මාව බිමට දාලා යන්නකෝ. කසුනි හතු පුරවපු කූඩෙත් තරම් සතුටින් ගේ ඇතුළට යනවා. කසුනි හතු ටික වතුර පුරවපු බේසමකට දැම්මා. බේසමට දාපු හතු ටික ඕදනවා. ලුවි වතුර එකේ එහාට මෙහාට යනවා. කැලැත්තෙන වතුරේ ලුවි පණ බේර ගන්න දඟලනවා. අනේ මාව ගිලිනෝ. බේර ගන්න කවුරුත් නැද්ද අම්මේ? අයියෝ මං ඉවරයි. කසුනි දකිනවා පුංචි කූඹි පැටියා වතුරේ පාවෙනවා. ඇය ඉක්මනින් කූඹි පැටියාව වතුරෙන් ගොඩට අරගෙන ආදරෙන් කතා කරනවා. අනේ කූඹි පැටියෝ තව ඩිංගෙන් ඔයා වතුරේ ගිලෙනවා. හොඳ වෙලාවට මම ඔයාව දැක්කේ. මාව බේරගත්තට ඔයාට ගොඩාක් ස්තුතියි ගැහැණු ළමයෝ. මගේ නම ලුවි. අපි
අපි ඉදන් හොඳේ යාළුවෙමුද? මගේ හොඳ දුව. ඔය අය කුඹියාව බේරල කළේ ගොඩක් හොඳ දෙයක්. කෙනෙක්ගේ ජීවිතේ බේරෙන එක ගොඩක් ලොකු පිනක් පුතේ. මගේ නම කසුනි. ඔයාව හඳුනගන්න ලැබුණට හරිම සතුටුයි ලුවි. ඇත්තටම අපි මීට පස්සේ හොඳ යාළුවෝ. ලුවි එමින් ඇවිදලා පාර හොයාගෙන එයාගේ කුඹිගුලට ගියා. කුඹි අම්මයි කුඹි යාළුවෝයි ලුවිව ආදරෙන් පිළිගත්තා. අද කතාවෙන් දෙන ආදර්ශය තමයි අපි කවුරුත් එකිනෙකාට උදව් කරගන්න ඕනේ.